ආයිබෝවන් වෙනද වගේම ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ශානිත් කොරියා YouTube channel එකට. ඉතින් මේ වෙනකොටත් මම ඔයාලට ව්‍යාකරණ 80කට ආසන්න ප්‍රමාණයක් කියලා දීලා තියෙන්නේ. තාමත් මේ වීඩියෝස් ටික බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න මගේ channel එකේ පල්ලෙහා තියෙන මේ වීඩියෝ ටික. අද අපි කතා කරන්නේත් ව්‍යාකරණ කොටස් දෙකක් ගැන. වීඩියෝ එක යන කලින් මම ඔයාලට මතක් කරනවා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපි බලමු අද කතා කරන්නේ මොන ව්‍යාකරණ දෙකද කියලා. අද අපිට ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණ දෙක තමයි කොදන්‍යෝ කියන නිපාතයත් ආ ඕ හේ චිදා කියන නිපාතයෙන්. නැත්නම් ආචිදා ඕචිදා හේචිදා. මම එක කෙටි කරලා තමයි මේ ආ ඕ හේ චිදා කියලා අරගෙන තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ ව්‍යාකරණ දෙකත් කතා කරලා බලමු මේවා කොහොමද සකස් වෙන්නේ, මේවා මොන ආකාරයකටද භාවිතා වෙන්නේ කියලා. කොදන්‍යෝ කියන්නේ මොනාහරි දෙයක් කරන නිසාවෙන් කියන අර්ථය ගන්න භාවිතා කරන කොරියානු නිපාතය නැත්නම් කොරියානු පදේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා දන්නවනේ යන නිසා, කන නිසා, අන්න ඒ වගේ. දැන් මේක කන නිසාවෙන්, යන නිසාවෙන්, කරන නිසාවෙන්, අන්න ඒ වගේ. දැන් නාමපදයක් නම් ශිෂ්‍යයෙක් නිසාවෙන්, ගුරුවරයෙක් නිසාවෙන්, අන්න ඒ වගේ මේ නිසාවෙන්, කරන නිසාවෙන් කියන අර්ථය ගන්න භාවිතා කරන නිපාතය තමයි මේ කොදන්‍යෝ කියන නිපාතය. මේක සාමාන්‍යයෙන් ගීතේමුනේ නිපාතයට සමානයි. ඒ වගේ අදහසක් තමයි මේකෙත් ගන්න පුළුවන් වෙන්නේ. මෙම නිපාතය ක්‍රියාපද හෝ නාමපද සමග යෙදීමෙන් ඉදිරිපස අන්තර්ගතයේ පිළිබඳව හේතු දැක්වීමේදී යොදන අතර. ඒ කියන්නේ අර දැන් මොනාහරි දෙයක් කරන නිසා. දැන් ඉදිරිපස කියන්නේ ඊට කලින් තියෙන ක්‍රියාපදයේ අන්තර්ගතය තමයි මේ පෙන්වන්න බලන්නේ. තේරුණා නේද? ඉදිරිපස අන්තර්ගතයේ පිළිබඳව හේතු දැක්වීමේදී යොදන අතර යම්කිසි ක්‍රියාවක් සිදු කරන නිසාවෙන් යන අර්ථය නිර්මාණය කර ගැනීමට හැක. ඔයාලා සරලව ඔලුවට දාගන්න මේ කොදන්‍යෝ කියන්නේ මොනාහරි දෙයක් කරන නිසාවෙන්. කොදන්‍යෝ කියන්නේ මොනාහරි දෙයක් කරන නිසාවෙන්. ඒකට ඕනි පදයක් දාගන්න පුළුවන්. කන නිසාවෙන්, බොන නිසාවෙන්, යන නිසාවෙන්, උයන නිසාවෙන්. නාමපදයක් නම් ශිෂ්‍යයෙක් නිසාවෙන්, ගුරුවරයෙක් නිසාවෙන්, අන්න ඒ වගේ මොනාහරි දෙයක් කරන නිසාවෙන් යන අර්ථය ගන්න තමයි මේ කොදන්‍යෝ කියන නිපාතය භාවිතා කරන්නේ. ක්‍රියාපදයේ තා ඉවත් කොට සරහල් ભેදයකින් තොරව කොදන්‍යෝ යොදන අතර. මේ ක්‍රියාපදත් එක්ක මේකේ සරහල් ભેද ගලපන්නේ. කෙලිම තා ඉවත් කරා කොදන්‍යෝ කියන නිපාතය භාවිතා කරා. නාමපදය සරයකින් අවසන් වේ නම් කොදන්‍යෝද, හල් කිරීමකින් අවසන් වේ නම් ඊ කොදන්‍යෝද යොදනු ලබයි. අර සුපුරුදු සරල රීතිය තියෙන්නේ. සරයකින් අවසන් වෙනවා නම් කොදන්‍යෝ, හල් කිරීමකින් නාමපදය අවසන් වෙනවා නම් අර ඊ කියන ප්‍රත්‍ය නැත්නම් ඊ කියන පදය එකතු වෙනවා. එතකොට ඊ කොදන්‍යෝ යොදනු ලබයි කියලා කියනවා. බලන්න මම උදාහරණ අරගෙන තියෙනවා. මුලින්ම අපි කතා කරමු මේක ක්‍රියාපදත් එක්ක කොහොමද භාවිතා කරන්නේ කියලා. මොක්ත කියන්නේ කනවා. ඒක ඔයාලා හැමෝම දන්න වචනයක්නේ. මොක්ත කියන එකේ තා ඉවත් කරලා අපි කොදන්‍යෝ එකතු කරනවා. එතකොට මොක්කොදන්‍යෝ කන නිසාවෙන්. කන නිසාවෙන්. මොක්කොදන්‍යෝ කියන්නේ කන නිසාවෙන්. දෙවෙනි උදාහරණය දෙනවා චදා කියන්නේ නිදා ගන්නවා කියන එක. එතකොට චදා කියන එකෙත් අපි තා ප්‍රත්‍ය ඉවත් කරලා කොදන්‍යෝ තමයි එකතු කරන්නේ. එතකොට චාකොදන්‍යෝ නිදා ගන්න නිසාවෙන්. තේරුණා නේද? මොනාහරි ක්‍රියාවක් කරන නිසාවෙන්. කරන නිසාවෙන් කියන අර්ථය ගන්න තමයි මෙන්න මේ කොදන්‍යෝ කියන නිපාතය භාවිතා කරන්නේ. දෙවෙනියට තියෙනවා නාමපදත් එක්ක කොහොමද මේක භාවිතා කරන්නේ කියලා. හිව්ගා කියන්නේ නිවාඩුවර විවේක ගන්නවා වගේ කතාවක්නේ. හිව්ගා කියන්නේ සාමාන්‍යයෙන් නිවාඩු කියලා හිතන්නකො. එතකොට හිව්ගා කියන එකට කොදන්‍යෝ කියන එක එකතු කරාම දැන් මේකේ තා ප්‍රත්‍යක් අයින් කරන්න නෑනේ නාමපදත් එක්ක. බලන්න තියෙන නාමපදයේ අවසන් වෙන ඉස්සරේකින් නම් කොදන්‍යෝ, හල් කිරීමකින් අවසන් වෙනවා නම් ඊ කොදන්‍යෝ කියලා තමයි මේකේ බලන්න තියෙන්නේ. එතකොට හිව්ගා දන කොදන්‍යෝ නිවාඩු නිසාවෙන්. හෙට වැඩට යන්නේ නිවාඩු නිසාවෙන්. අන්න ඒ වගේ අර සාමාන්‍යයෙන් අපිම භාවිතා කරනවානේ නිසාවෙන් කියන අර්ථය එනම් වචන ඔය සිංහල භාෂාවේ. අන්න ඒ වගේ තමයි. එතකොට අන්තිම උදාහරණේ තියෙනවා හක්සෙන් කියන්නේ ශිෂ්‍යයා කියන එක. එතකොට හක්සෙන් කියන එකට කොදන්‍යෝ එකතු කරාම හක්සෙන් ඊ කොදන්‍යෝ. ඇයි ඊ කියලා කැලලක් ගන්නෙ මොකද? මොකද හක්සෙන් කියන නාමපදයේ අවසන් වෙන්නේ හල් කිරීමකින් නිසා. අපි උදාහරණ වාක්‍ය කිහිපයකිනුත් මේ නිපාතය ගැන තවදුරටත් කතා කරලා බලමු. බලන්න පළවෙනි උදාහරණේ තියෙනවා චගොප්ජංගි චොම්මල් කෙකත් හනයෝ. සේවා ස්ථානය ඇත්තටම පිරිසිදු වෙන්නේ. එතකොට අනිත් කෙනා කියනවා
ඕජනේ චොන්සරල් හෙත් ගොදන්නේෝ. ඕජනේ චොන්සරල් හෙත් ගොදන්නේෝ. උදේ කාලේ පිරිසුදු කළ නිසානේ. මේ දෙන්නේගේ සංවාදයක් තියෙන්නේ. එක්කෙනෙක් කියනවා සේවා ස්ථානයේ ඇත්තටම පිරිසුදුයිනේ. මොකක් හරි දෙයක් දැකලා කියනවා මෙතන ක්ලීන් හන්දා සේවා ස්ථානයේ ඇත්තටම පිරිසුදුයි නේද? එතකොට අනිත් කෙනා කියනවා ඕජනේ චොන්සරල් හෙත් ගොදන්නේෝ. උදේ කාලේ පිරිසුදු කරන නිසා තමයි මේ මෙච්චර පිරිසුදු වෙලා තින්නේ මෙතන. තේරුණාද? ඒ කියන්නේ මේ හෙඩ් ගොදන්නෝ කියන්නේ චොන්සරල් හදා කියන්නේ පිරිසුදු කරනවා කියන එක. චොන්සරල් හෙඩ් ගොදන්නෝ කියන්නේ පිරිසුදු කළ නිසානේ. පිරිසුදු කළ නිසාවෙන් කියන අර්ථය ගන්න තමයි මෙතන මේ චොන්සරල් හෙඩ් ගොදන්නෝ කියන එක භාවිතා කරලා තියෙන්නේ. දෙවෙනි උදාහරණේ තියෙනවා නෙයිල් පුතෝ ඉල්චුයිල් තොන්නාන් සිවෝයෝ. නෙයිල් පුතෝ ඉල්චුයිල් තොන්නාන් සිවෝයෝ. හෙට ඉඳලා සතියක් පුරාවට විවේක ගන්නවද? නැත්නම් සතියක් පුරාවට විවේකද කියලා අහන්නේ. නෙයිල් පුතෝ ඉල්චුයිල් තොන්නාන් සිවෝයෝ. අනිත් කෙනා කියනවා නේ යොරම් හියුගා ගොදන්නෝ. නේ යොරම් හියුගා ගොදන්නෝ. ඒ කියන්නේ මොකක්ද? ඔව් ගිම්හාන නිවාඩුව නිසා. ඒ කියන්නේ නැත්තම් ගිම්හාන නිවාඩුව නිසාවෙන්. හෙට ඉඳලා සතියක් පුරාවට විවේක ගන්නවද කියලා අහනවා. අනිත් කෙනා කියනවා ඔව් ගිම්හාන නිවාඩුව නිසා අර විවේක ගන්නවා කියන අදහසක් තමයි මෙතන මේ ගන්න. එතකොට දැන් ඔයාලට තේරෙනව නේද මේ ගොදන්නේෝ කියන නිපාතය භාවිතා කරන්නේ මොනා හරි දෙයක් කරන නිසාවෙන් කියන අර්ථය ගන්න කියලා. හරි. ඉතින් මේක පොඩ්ඩක් සංකීර්ණයි වගේ පෙවුනට මේක සංකීර්ණ නෑ. ඔයාලට සරලවම ඔළුවේ තියාගන්න තියෙන මේ ගොදන්නේෝ කියන්නේ මොනා හරි දෙයක් කරන නිසාවෙන් කියන අර්ථය කියලා. හරි. අපි කතා කරමු දෙවන නිපාත කොටස. තව දෙයක් ළමයි මම මේ අද වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මම වෙනදා රෙකෝඩ් කරන තැන නෙමෙයි. ඔයාලට ඇහෙන්නේ නැති වටේ පිටේ සද්ද මට ඒකට සමා වෙන්න. අපි සුපුරුදු විදියටම වීඩියෝ ටික කලින් විදියට මම රෙකෝඩ් කරලා දෙන්නම්. අද මම පොඩ්ඩක් මේ වෙන වැඩකට ආපු ගමන් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් කරන්න. ඕ හේචිදා නැත්තම් ආචිදා ඕචිදා හේචිදා. මෙන්න මේ නිපාතයේ සිංහල තේරුම තමයි සිදු කරන්න වෙලා. මොනවා හරි දෙයක් කරන්න වෙලා. අපි දැන් ඔය නිකන් වුණත් කියන්නේ මට අරේ යන්න වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මට නිදා ගන්න වෙලා තියෙන්නේ දැන්. ගොඩක් මහන්සි. අන්න ඒ වගේ. ඒ වගේ අවස්ථාවලට භාවිතා කරන නිපාතය තමයි ඕ හේ චිදා නැත්නම් ආචිදා ඕචිදා හේචිදා. මම මේක තමයි මේ කෙටි කරලා ඕ හේ චිදා කියලා අරගෙන තියෙන්නේ. මෙම නිපාතය ක්‍රියාපද සමග යෙදීමෙන් යම්කිසි ක්‍රියාවක් සිදු කරන්න වෙලා යම්කිසි ක්‍රියාවක් සිදු කරන්න වෙලා යන අර්ථය නිර්මාණය කරගත හැක. ක්‍රියාපද පොදු භාෂාවේ නීතිවලට අනුව සකසා යෝ ඉවත් කොට චියෝ යොදනු ලබයි. ඔයාලට ඉතින් තේරෙනවනේ පොදු භාෂාව කියන්නේ අර සරල වර්තමාන කාලයට හරවලා යෝ ඉවත් කොට චියෝ යොදා ගන්න කියලා තමයි කියන්නේ. හරි. අපි දැන් උදාහරණ වෙන වෙනම කතා කරලා බලමු. පළවෙනි උදාහරණය දෙනවා කදා. කදා කියන්නේ යනවා කියන එක. එතකොට මේ කදා කියන එකේ තා ප්‍රත්‍ය ඉවත් කරාම ආ කියන සරෙන් තමයි අවසන් වෙන්නේ. එතකොට අපි මෙතෙන්ට භාවිතා කරන්නේ අචිදා. එතකොට දැන් කදා කියන එකේ තා ඉවත් කරාම ඉතුරු වෙන්නේ ආ කියන සරේනේ. එතකොට අපි භාවිතා කරන්නේ මෙතන අචිදා. එතකොට ඔචිදා හෙචිදා භාවිතා කරන්න බෑ. මොකද හේතුව කදා කියන එකේ තා ඉවත් කරාම අවසන් වෙන්නේ ආ කියන සරෙන්. එතකොට අපි අචිදා තමයි භාවිතා කරන්නේ. දැන් කදා කියන එකේ තා ඉවත් වෙලා එතකොට කා කියන එකට එකතු වෙන්නේ අචිදා. එතකොට කාචයොස්සෝයෝ යන්න වෙලා කාචයොස්සෝයෝ යන්න වෙලා අර අපි කියන්නේ මට හෙට වැඩට යන්න වෙලා මට ගෙදර යන්න වෙලා අන්න ඒ වගේ අවස්ථාවලට තමයි මෙන්න මේ ඕ හේචිදා නැත්නම් අචිදා ඔචිදා හෙචිදා භාවිතා කරන්නේ. බලන්න දෙවෙනි උදාහරණය මොක්තා. මේකෙත් එහෙමයි. මොක්තා කියන එකේ තා ඉවත් කරා. එතකොට මේකේ අපි භාවිතා කරන්නේ මොකද? අර සරල වර්තමාන කාල රීතිය වල දන්නවා ඇතිනේ. මට දැන් ඒක මෙතන තේරුම් කරන්න වෙලාව මදි මේ වීඩියෝ එකේ. බලන්න මම වර්තමාන කාල වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒකේ බලන්න වෙනම ඒ වර්තමාන කාලය කොහොමද ගන්නෙ නැත්නම් සරල වර්තමාන කාලය කොහොමද ගන්නෙ කියලා. එතකොට මේ මොක්තා කියන එක තා ඉවත් කරාම එතකොට මොක්තා කියන එකේ වර්තමාන ස්වරූපය තමයි මොගෝයෝ. මොගෝයෝ. එතකොට මොගෝයෝ කියන එකේ යෝ ඉවත් කරනවා. තේරෙනවද? යෝ ඉවත් කරනවා. එතකොට ඕචිදා තමයි භාවිතා කරන්නේ. එතකොට මොග්ගෝචිදා. මොග්ගෝචිදා. හැබැයි එහෙම තියන්න බෑ. ඒක මොග්ගෝචස්සෝයෝ. මොග්ගෝචස්සෝයෝ කන්න වෙලා. මොග්ගෝචස්සෝයෝ කන්න වෙලා. තේරුණා නේද? බලන්න තුන්වෙනි උදාහරණය කෙකත් හදා. කෙකත් හදා කියන්නේ පිරිසුදු කරනවා. කෙකත් හදා කියන්නේ පිරිසුදු කරනවා. එතකොට කෙකත් හදා කියන එකේ තා ඉවත් කරාම දැන් සාමාන්‍යයෙන් හදා කියන එකේ නම් කෙලින්ම හේයෝ කියලා ඔයාලා දන්නවනේ. එතකොට කෙකත් හේයෝ වෙනවා ක්‍රියාපදේ. කෙකත් හේයෝ ක්‍රියාපදේ වුණාම යෝ ඉවත් කරනවා. එතකොට කෙකත් හේ.
ඒතර කෙකත්තේ. දැන් මේකේ මේ චිදා වලට අපි යොදාගන්නේ හේ චිදා. එතකොට කෙකත් හේ චිදා. කෙකත් හේ චිදා. හැබැයි එහෙම තියන්න බෑ. එතකොට කෙකත් හේ චොස්සෝයෝ. කෙකත් හේ චොස්සෝයෝ වෙනවා. පිරිසුදු කරන්න වෙලා. මට අද කම්පැනි පිරිසුදු කරන්න වෙලා. මට අද කාමරේ පිරිසුදු කරන්න වෙලා. අන්න ඒ වගේ අවස්ථාවලට තමයි මෙන්න මේ ආචිදා ඕචිදා හේචිදා භාවිතා කරන්නේ. හැම වෙලාවෙම මේ අපි ක්‍රියාපද දැන් මෙහෙම චිදා කියලා මෙහෙම මාතෘකාව තිබුණාට හැබැයි දා ප්‍රත්‍යයෙන් තියන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම වර්තමාන ස්වරූපයෙන් තියන්න ඕනේ. එතකොට කචයොස්සෝයෝ මොග්ගොචොස්සෝයෝ කෙකත් හේචොස්සෝයෝ ඉල් හේචොස්සෝයෝ අන්න ඒ වගේ චචොස්සෝයෝ අන්න ඒ වගේ අනිවාර්යයෙන් මේක වර්තමාන ස්වරූපයෙන්ම තමයි තියන්න වෙන්නේ. බලන්න උදාහරණ වාක්‍ය දෙකක් මම අරගෙන තිනවා. හවන්පුම් ගිරල් කොජිනිකා ඔත්තේයෝ හවන්පුම් ගිරල් කොජිනිකා ඔත්තේයෝ හවන්පුම් කියන අර මේ එක්සෝස් ෆෑන් එක ඔය අර කෑම කඩවල එහෙම තියෙන අර ඇතුලේ රස්නේ පිටතට ඇදලා ගන්න එකක් අන්න ඒ වගේක් තමයි හවන්පුම් කියන්නේ. එතකොට හවන්පුම් ගිරල් කොජිනිකා ඔත්තේයෝ වොන්ටිලේෂන් ෆෑන් එක නැත්නම් වොන්ටිලේටරය අලුත් වැඩියා කළ නිසා කොහොමද දානවා? දැන් මොකද තත්ත්වය කියලා අහන්නේ. වොන්ටිලේටර් එක දැන් අලුත් වැඩියා කළානේ. දැන් මොකද තත්ත්වේ? සිල්නේ කොංගිගා වෝල්සින් කෙකත් හෙචොස්සෝයෝ. සිල්නේ කොංගිගා ඇතුළත වාතය කොංගිගා. සිල්නේ කොංගිගා කියන ඇතුළත වාතය වෝල්සින් ඇත්තටම අර වෝල්සින් කියන්නේ ගොඩක්ම ඇත්තටම කෙකත් හෙචොස්සෝයෝ පිරිසුදු වෙලාලු. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ආ ඕ හේචිදා නැත්නම් අචිදා ඔචිදා හෙචිදා කියලා භාවිතා කරන්නේ මොනවා හරි දෙයක් කරන්න වෙලා. සිදු කරන්න වෙලා කියන අර්ථය ගන්න තමයි මෙන්න මේ නිපාතේ අපි භාවිතා කරන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයාලට අරන් ආපු ව්‍යාකරණ දෙක හොඳටම තේරුම් ගන්න ඇති කියලා. ගොඩක් සංකීර්ණ වගේ පේුණාට සංකීර්ණ නැහැ. ඔයාලට තේරුනේ නැත්තම් එකපාරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි තුන් පාරක් හතර පාරක් වුණත් බලන්න ව්‍යාකරණ කියන්නේ ඔයාලා හිතන තරම් අමාරු දේවල් නෙවෙයි. තියෙන චූටි දෙයයි ඒක හරියට අල්ලගත්තොත් ඔයාලට ව්‍යාකරණ හරිම ලේසි. එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. මම ශාන්විත් කොරියා.